හොඳයි හැමෝටම සුබ දවසක් වේවා. උනදත් අපි ඔයාලකට එල්ලෙනවා forex gold market weekly market focus video කරගෙන අලුත් සතියක් ලබනවලම බලමු මේ ලබන අලුත් සතිය තුල bull market එක මොන වගේ සිරිමක් දක්වාද කියන කාරණේ. මෙතන අපි ගෙවුණු සතිය තුල සිකුරාදා දවසේ ඔයාලට දීපු zone වලින් වැඩ කරපු setups ටික ඔයාලා මෙන්න මේ සමූහ වලට එකතු වෙලා මේ අප්ඩේට් ලබා ගැනීම හැකියාව දෙනවා. අපි ට්‍රේඩ් කරද්දී daily trade කරද්දී අපි දකින හැම level zone එකක්ම ඔයාලට මෙන්න මේ සමූහ වලට අපි ලබා දෙනවා මේ live proof එක ඔයාලා බලන්න පුළුවන්. ඔයාලට ඒ zones වලින් layers sketch කරගැනීමේ හැකියාව පවතිනවා. ඒ කාරණේ මතක් කරන ගමන් හැමදාම මතක් කරනවා trading කියන එක risky business එකක්. මුලින්ම knowledge එක හදාගන්න field එකට එන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම එරහා success වෙන්න පුළුවන්. forex trade කරන අය වීඩියෝ එකත් එකතු වෙන්න. ඉතින් guys ඔයාලට මේ business එක ගෙදර ඉඳන් free කරන්න පුළුවන් business එකක්. නමුත් ඔයා මුලින්ම කරන්න ඕන knowledge එක කියන දේ හදාගන්න. knowledge එක නැතුව මේ field එකට එන්න එපා. එහෙම නැත්නම් ඇති වෙන සල්ලි නැති කරගන්න පුළුවන්. ඔයාලට ඒ සඳහා අවශ්‍ය හැම දැනුමක්ම අපි ඔයාලට මෙන්න මේ forex දැනුම කියන YouTube channel එක තුල series එකක් free දීලා තියෙනවා. ඔයා මේ forex කියන field එකට කැමති කෙනෙක් නම් ඔයා අපේ channel එකට ඇවිල්ලා playlist එකට එන්න. playlist එකට ඇවිල්ලා මෙන්න මේ forex කියන playlist එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි A to Z ඔයාලට මේ forex කියන field එක සම්බන්ධයෙන් ගෙනාවු වීඩියෝ හැම දෙයක්ම මෙන්න මේ forex playlist එක තුල අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා අනිවාර්යයෙන් මෙන්න මේ SMC කියන playlist එක follow කරන්න. මේ playlist එක තුල තමයි ඔයාලට අවශ්‍ය හැම knowledge එකක්ම අපි දීලා තියෙන්නේ. SMC ආශ්‍රයෙන් තමයි අපි forex trading කරන්නේ. ඒ knowledge එක ඔයාලට එතනින් ගන්න පුළුවන්. ඊට අමතරව අපි daily ඔයාලට focus videos කියනවා. ඒ playlist එක මෙතන තියෙනවා. right ඔයා forex field එකට ආස කරගෙන නම් මෙන්න මේ forex කියන playlist එක මුලින්ම open කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි එදා ඉඳගෙන ආපු හැම වීඩියෝ එකක්ම A to Z ඔයාලට strategy එක හැමදේම මෙන්න මේ playlist එක තුල තියෙනවා. මේ playlist එක අනිවාර්යෙන් follow කරන්න. මේ video set එක follow කරලා ඒ knowledge එක මුලින්ම ගන්න. ඊට අමතරව අපි ඔයාලට මෙන්න මේ description එක තුල මෙතනින් ඔයාලා description එක open කරගන්න පුළුවන්. අපි දැන් trade කරන brokers ලා ටික දාලා තියෙනවා. අපි ඔයාලත් එක්ක දැනට brokers ලා 3 දෙනෙක් එක්ක වැඩ කරනවා. Exness, IC market සහ XMPN brokers. ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම මේ description එක තුල තියෙනවා. Exness තුල account එක open කරන්න පුළුවන් links තියෙනවා. ඒ වගේම promo code ආචාරයේදී account එක හදාගන්න කොහොමද කියන කාරණේ. ඒ වගේම IC වලත් ඒ විදිහටම XM වලත් ඒ විදිහටම තියෙනවා. ඊට අමතරව ඔයාලට අපි strategy එකක් ගන්නලා තියෙනවා. අපි daily වලට ගෙන focus video එකෙන් අපි දෙන අදාළ level zone වලට market එක ආවට පස්සේ තනියම confirmation වල entry ගන්න විදිහ මෙන්න මේ video එකේ තියෙනවා. ඊට අමතරව අපි ඔයාලට 5 minute strategy එකක් ගන්නලා දෙනවා. scalp කරන්න වගේ time එකක් නැති ලොකු time එකක් නැති කෙනෙක්ට forex trading කරන්න full time. ඊට අමතරව ඔයාලට පුළුවන් මෙන්න මේ Telegram group එකට එකතුලා ඒ අප්ඩේට් ලබා ගැනීම හැකියාව පවතිනවා. ඊට අමතරව අපේ Facebook page තියෙනවා. ඊට අමතරව ඔයාලට Square Crypto Net වගේ දේවල් අවශ්‍ය වෙනකොට මෙන්න මේ WhatsApp number එකට message එකක් දාලා අපිට ඒ දේවල් ලබා ගැනීම හැකියාව පවතිනවා. ඒ කාරණේ මතක් කරන ගමන්ම forex කියන field එකට ඔයා කැමති කෙනෙක් නම් මෙන්න මේ forex ධර්ම කියන YouTube channel එක subscribe කරලා ඔයාලට channel එකත් එක්ක එකතු වීමේ හැකියාව පවතිනවා. එහෙනම් අපි යමු අද වීඩියෝ. හොඳම මුලින්ම දැනට මේ already අපි අරන් තියෙන සියලුම layers ටික ඉවත් කරගෙන ආසන්න සියලුම zones ටිකත් ඉවත් කරගෙන chart එක clear කරගෙන අද දවසේ focus video එකට යමු. හොඳම ආසන්නයේ තිබ්බ සියලුම level zone ටික ඉවත් කරගත්තා. අපි මුලින්ම යමු තමයි weekly time frame එකට අලුත් සතියක් ලබනවා. මෙන්න මේ monthly අපි place කරගෙන තියෙන golden pocket සහ 0.78 level එක තමයි තියෙන්නේ. මේ මාසේ තව දවස් කීපයක් තියෙනවා. එහෙනම් අපි ඒ ටික already තියාගෙන ඉමු. right ඔන්න market එක ඔයාලා බලන්න පුළුවන් සති දෙකක් group වෙලා දෙනවා. මෙතන buy candle එකකින් finish වෙලා තිනවා. පහළ මෙන්න මේ liquidity wrap කරලා market reverse වෙලා තියෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්. okay right අපි මෙන්න මේ areas target කරගෙන හිටියේ. මෙන්න මේ low එකේ ඉඳලා මෙතන high එක Fibonacci draw කරොත් මේ point වලින් market එක first time reverse වුණා. ආයි මෙන්න මේ point වලට මේ lows වලට මෙන්න මේ point වලට draw කරාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් market මේ areas ගන්න test කර ආපු විදිහ. නැවතත් market එක reverse වුණොත් අලුත් සතියේ මෙන්න මේ week එක මම target කරලා මේක adjust කරේ. මෙන්න මේ point වලට market drop වෙන්න පුළුවන්. හරි. weekly golden pocket එකක් තියෙන ඔන්න areas. right ඊට අමතරව මෙන්න මෙතන තියෙන liquidity point. හරි මෙන්න මේ තියෙන weekly liquidity market වල target එක පුළුවන්. right
ඔන්න පොයින්ට් ගැන වාට ඇලර්ට් එක ඉන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ පොයින්ට් එකේ ලික්විඩ් තියෙනවා. මේ ලික්විඩ් මම මේ වලට ඩ්‍රෝ කරලා පෙන්නන්න ඕනේ පොයින්ට් වලදී. right ෆයිනලි આવුත් මෙන්න මේ පොයින්ට් එක දක්වා මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන්. ආසන්නයේම ආයේ තියෙනවා තමයි මෙන්න මේ ඒරියා එකේ ලික්විඩ් හරි අන්මිටිගේටඩ් ලික්විඩ් මේ පොයින්ට් වල ලික්විඩ් දැනට ඔල්රෙඩි මාකට් එක කරන් තියෙනවා. right ඔන්න සෝන් එක ගැන ආට ඇලර්ට් එකකින් බලමු මේක අපි මෙන්න මේ පොයින්ට් එකටම දීලා තියෙනවා. right monthly මෙන්න මේ සෝන් එක ගැන ආට ආය ඇලර්ට් එකකින් බලමු. right okay ඊට අමතරව අපි මේ තියෙන්නේ ගෙවුණු සතියේ ෆිනිෂ් වෙච්ච කැන්ඩල් එක මෙන්න මේ කැන්ඩල් එකේ හයි එකේ ඉඳලා ලෝ එකට ෆිබොනාචි ඩ්‍රෝ කරොත් right මාකට් එකේ ඉන්න පුළුවන් possible ඒරියා එකක් විදිහට මෙන්න මේ පොයින්ට් එක අපිට ටාගට් කරන්න පුළුවන්. right ඔන්න ඒ පොයින්ට් එක රිස්ක් එකක් තියෙනවා. මේ පොයින්ට් එකේ weekly golden put එකක් තියෙනවා. ඊට අමතරව මෙන්න මේ තියෙන 0.78 ඔන්න රෙඩ් zone එකක් නෝට් කරගෙන අතරින් මාකට් එක රිස්ක් එකක් ගන්න පුළුවන්. right ඊට අමතරව මොන හරි දෙයක් තිබුත් අපි ඔයාලට group වල share කරනවා. හරිද weekly ඔන්න ඔය කාරණා ටික ගැන ඔයාලට alert එකක් පුළුවන්. මේ zone එක තියෙන ළමයි 3999 18 3885 කියන ඒරියා එකේ අපි මේ zone එකත් ඔයාලට දීලා තියන්න. ඔය zone එක තියෙනවා 4234 49 49 92 කියන ඒරියාස් වල. ඒ කාරණා ගැන ඔයා alert එකේ right මේ liquidity market එකේ නේද ටාගට් එකක් ගන්න පුළුවන්. weekly time frame එකෙන් ඔය කාරණා ටික ගැන alert එකේ ඉන්න මම daily time frame එකට switch වෙනවා. okay daily time frame එකට switch වුණාට පස්සේ මේ liquidity ගන්න market එක ඇවිල්ලා තියෙනවා. market එක බැරි වුණාම මේ point එකේ reverse වුණොත් මේ low එකේ ඉඳන් මෙතන high එකට මම Fibonacci draw කරනවලම මෙන්න මේ ඒරියා එක මාකට් එකට ටාගට් එකක් වෙන්න පුළුවන්. ක්ලික් එක පුරවන්නවත් ඔය පොයින්ට් එකට එනවා. මේක කැන්ඩල්ගේ පොඩි එකට ඩ්‍රෝ කරොත් මෙන්න මේ පොයින්ට් වලට මාකට් වෙන්න පුළුවන්. right ඔන්න ඒරියාස් ගැන ආට ඇලර්ට් එක ගන්න පුළුවන්. daily time frame එකේ. හරි 4130 109 109 4071 කියන ඔන්න ඒ zone ගැන ඇලර්ට් එක ගන්න පුළුවන්. හරි okay daily time frame එකෙන් ඔය කාරණා ටික ගැන ආට ඇලර්ට් එක ගන්නවා. ඊට අමතරව මෙන්න මේ ඔන්න ඔය zone එක ගැනත් ඇලර්ට් එක ඉන්න supply zone එකක් ඔය ඒරියා එකේ තියෙනවා. right 365 422 කියන ඒරියා එක. daily time frame එකෙන් ඔන්න ඔය කාරණා ටික ගැන ඇලර්ට් එකෙන් තවම structure change එකක් daily time frame එකේ වෙලා නැහැ. නමුත් market එකට buy වෙන්න liquid තියෙනවා. හරි මේ point test කරන්න market එන්න පුළුවන්. okay අපි මිනිත්තු 15කටත් ඔයාලට ගිහිල්ලා ආසන්නයේම තියෙන level zone ටික draw කරලා පෙන්නන්න. ඒ කාරණා ටික ගැනත් ඔයාලට alert එකකින් පුළුවන්. right මෙව risk හරිද? okay මෙන්න මේ point එක කියලාම මෙන්න මේ zone එක test කරන්න market එක නැවතත් එන්න පුළුවන්. උතන demand zone එකක් තියෙනවා. ඔයාලට target කරගෙන පුළුවන් possible area එක. right ඊට අමතරව මෙන්න මේ liquidity area එක right market එකේ තවත් point එකක් වෙන්න පුළුවන්. ඊට අමතරව මෙන්න මේ zones ගැනත් ඔයාලට alert එකක් ඉන්න පුළුවන්. right ආසන්නයේම තියෙන demand zone ටික ඔය තියෙන්නේ supply zone විදියට ළමයි මේ ඔන්න ඒරියා එක ඔයාලට ටාගට් කරගෙන පුළුවන්. හරි supply zone එකක් ඒරියා එක තියෙනවා. ආයේ මෙන්න මේ key zone එක මේ වගේ risk එකක් තියෙනවා. හරිද ආයේ උඩසෝ යන ඔයාලට alert එක ගන්න පුළුවන්. ඔටියත් අපි ඔයාලට දීලා තියන්න. right ආසන්නෙම තියෙන මේ zone එක තියෙනවා 4202 177 next zone එක 169 145
130 109 103 4071 කියන ඒරියා එකේ සෝන් ටික තියෙනවා. මේ සෝන් ටික තියෙනවා 4249 273 286 322 කියන ඒරියා එකේ ඒ සෝන්ස් ටික තියෙනවා. ඔය කානාටික් ගැනත් ඔයාලට රැට් එකකින් පුළුවන් මේ හැම ලෙවල් සෝන් එකක්ම ඔයාලට ලේස් කැච් කරගන්න බැරි අනිවාර්යයෙන්ම ක්ලියර් කන්ෆර්මේෂන් බලනදී අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ආඩු ස්ට්‍රැටජි එක දාලා තියෙනවා. ඒ ස්ට්‍රැටජි එක ෆලෝ කරලා ඔයාලට පුළුවන් මේ අදාළ ලෙවල් සෝන් වල මාකට් ආවට පස්සේ කන්ෆර්මේෂන් බලලා ලේස් කැච් කරගන්න. මෙන්න මේ වගේ දෙයක් තමයි අපි අලුත් සතියේ අලුත් දවස් තුල මාකට් එක කරන්න පුළුවන් දෙයක් කියලා දකින්න ඔයාලට පුළුවන් මේ ෆෝකාස්ට් එක chart එකට ඇප්ලයි කරගන්න. ඕකේ. අපි යමු නිවුස් ටික බලන්න. මම investing.com වලට ගිහලා ටූල් වලට ගිහලා economy කැලෙන්ඩර් එකට යනවා. අපි බලමු this week ලබනවා 15 වෙනිදා. අපි බලමු 15 වෙනිදා අපිට තියෙන ස්පෙෂල් නිවුස් මොනවද කියලා. USD වලට. USD වලට higher on medium impact news තියෙනවා ළමයි. අය 45 medium impact news ටිකක් තියෙනවා. ඒ කාරණා ටික තමයි සමහර දවස් තුල තියෙන අපි 16 වෙනි අඟහරුවාදා කියලා බලුවොත් හොලිඩේ එකක් විදියට මාකට් එක ඕපන් වෙනවා. 45 medium impact news තියෙනවා. 6ට medium impact news තියෙනවා. right. අපිට 7:00 10:00 ටයිම් එකේ medium impact news තියෙනවා. අපි බදාදා දවසට ගියොත් 17 වෙනිදා බදාදා අපිට 2:00 medium impact news තියෙනවා. 4:30ට medium impact news. 6ට high impact news තියෙනවා. ඔන්න බදාදා දවස් තුල. oil industries news එක තියෙනවා 8ට high impact news එකක් විදියට. ළමයි 11:00ට high impact news ටිකක් තියෙනවා. FOMC rate decision එක තියෙනවා අපිට වැදගත් දවස 17 වෙනිදා බදාදා දවස. බ්‍රහස්පතින්දා දවසට අපි ගිහින් බලුවොත් අපිට ස්පෙෂල් නිවුස් මොකුත් බලා ගන්න නැහැ. අපිට සිකුරාදා දවස් දැනට කැලෙන්ඩර් එකේ ස්ක්‍රීන් කරලා නැහැ. ඔය කර්ණාටික් ගැන තරට කියනවා රෆ්ලි අයිඩියා එකක් තියාගන්න මාකට් එකට බයි වෙන්න ලික්විඩිටි තියෙනවා. නමුත් මැක්‍රෝ ඉකොනොමිකලි වර්ල්ඩ් එකේ වෙන දේවල් බලපානවා මාකට් එක මූව් වෙන්න. ට්‍රම්ප් දැන් තීරණයක් කරන් තියෙනවා යුද්ධය නතර කරනවා කියලා. නමුත් ඒ කිව්ව විදිහටම යුද්ධය නතර වුණොත් එහෙම ගෝල්ඩ් මාකට් එක බයි වෙනවා. යුද්ධය ඇක්ටිව් වුණොත් තව මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් මෙන්න මේ සෝන් වල. ඒ කර්ණාටික් ගැන ඔයාලට හරි දැන් ඔයා අද දවස් තුල මාකට් එක බයි වෙන්න පුළුවන් සෙල් වෙන්න පුළුවන් පොසිබල් සෝන් මොනවද කියලා දන්නවා. නමුත් guys මේ කියන විදිහට මාකට් එක මේ සෝන් වලින් මූව් වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා දැනගන්න ඕන නිවැරදි කන්ෆර්මේෂන් මොනවද කියන කාරණේ මාකට් එක සෙල් කරන්න හෝ බයි කරන්න කලින්. ඒ සඳහා ඔයාලට අපි අවශ්‍ය හැම දැනුමක්ම දීලා දිනවා. ඔයා මේ දැන් බලපු වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට එන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට අපි ස්ට්‍රැටජි දෙකක් දැනට ගියලා තියෙනවා. මුලින්ම තියෙන්නේ මේ 5 minute strategy එක අපි ඔයාලට ගෙනාවේ forex සාමාන්‍යයෙන් නොතේරෙන කෙනෙක්ට හෝ ජොබ් එකක් කරන කෙනෙක්ට මේ මාකට් එකට ලොකු ටයිම් එකක් දෙන්න බැරි කෙනෙක්ට මෙන්න මේ 5 minute strategy එක use කරලා ඔයාලට pocket income එකට daily income එකට යන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ strategy එක අපි ඔයාලට ගන්න තියෙන්නේ අපි දැනට මේ daily දෙන forecast video බලලා ඔයා level එක place කරගෙන ඒ level වලට මාකට් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ strategy එක කියලා දීපු confirmation බලලා තනියම ලේස් වෙලන්න පුළුවන් ඒ ලෙවල් වලින්. ඉතින් මේ නිවුස් වීඩියෝ වල වගේම ඉකොනොමි එකේ දිනදා වෙන හැම අප්ඩේට් එකක්ම ඔයාලට මේ සමූහයට සතිය දවස් පහ තුල ලැබෙනවා. ඒ වගේම ෆෝකාස් වීඩියෝස් ලැබෙනවා, ස්ට්‍රැටජි ලැබෙනවා. ඒ වගේම අපිට ට්‍රේඩ් කාඩ් දකින්න හැම ලෙවල් සෝන් එකක්ම ඔයාලට මේ සමූහයට ලැබෙනවා. රයිට්. මේ අප්ඩේට් ලබාගෙන ඔයාලට ඒ සෝන් වලින් එන්ට්‍රි කැප්චර් කරගන්න පුළුවන්. ඒ වගේම මේ forex දැනුම කියන Facebook සම්බන්ධ විතර forex සම්බන්ධ ප්‍රශ්න කරලා දෙන post එකක් ෂෙයාර් කරලා කමෙන්ට් එකක් දාලා ඒ දවල් විසඳ ගන්නත් ඔයාලට අවස්ථාව වෙනවා. මේ සම්බන්ධත් එක තුල දැනුම හදාගන්න. එහෙනම් හැමෝම පරිස්සම් ට්‍රේඩ් කරන channel එක subscribe කරලා channel එක තුල ඉන්න හැමෝටම ජය වේවා.